Hi guys, so welcome back to my channel. So I'm Alicia, so let's get started. Okay, අද මම වීඩියෝ එක daily vlog වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඒක අද special because today is 31st. හැබැයි මම දන්නේ නැහැ මම කවදා ඔයගලන්ට අප්ලෝඩ් කරයිද කියලා, maybe 2026. But first ඔයගලන්ට I have to say, I have to wish you all Happy New Year 2026. Think may your dreams come true on your next year and have a good year. So, hi. මන් දන්නේ නැහැ like මම ඔයගලන්ට ඉක්කන්ට වීඩියෝ එකක් ගේ මිනි vlog එකක් maybe my vision board 2026 මට ඒක කලින් හදන්න බෑ because අපිට we have to go to a shop and buy those. ඉතින් ඒවා buy කරන්න ඕන නිසා I thought of ඒක පස්සේ ඔයගලන්ට මේ කරලා ඔයගලන්ට වීඩියෝ එක channel එකට දාන්න. හරිද? ඉතින් අද 31st December 31st, which means our sister's birthday. මම මේක පටන් ගත්තේ දැන් වෙලාව කීයද කිව්වොත් දැන් වෙලාව 9:21 pm. හරිද රෑ. හැබැයි මම අද උදේ වෙච්ච දේවල් ඔක්කොම ඔයගලන්ට මේකෙන් පස්සේ දාන්න so that ඔයගලන් දන්නවා අද උදේ මොකක්ද උනේ කියලා. you all know because මම ඔයගලන්ට මම හිතන්නේ කලින් කිව්වා අපේ නංගිගේ birthday එක 31st December 31st අපි උදේ මොනවද කරේ අපේ photos ඒ ඔක්කොම දාන්න ඔයගලන්ට එක්ක. we didn't take a big party because හෙට that was a special and because of flooded ඒ ඔක්කොමත් එක්ක අපි ඉච්චර party ගන්න හිතුවේ නැහැ. ඉතින් හෙටත් එච්චර party එක ගන්න. But this video will be 2 days අදයි හෙට, which means හෙට දවස මොනවද වෙන්නේ අද දවස මොනවද වෙන්නේ කියලා. Then රාට we are going to go church, but still මට sure නැහැ ඔයගොල්ලන්ව වීඩියෝ එකට ගන්න. But let's see. හරිද? අපි බලමු වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් කියලා. let's see. හරිද? ක්‍රිස්මස් වල නම් අපි රෑ නෙමෙයි පල්ලි ගියේ උදේ because ඔක්කොම වැඩත් එක්ක මහන්සි ඉඳා ඒවා we thought of going in the morning. මම හිතුවා රෑට යන්න but I couldn't because family එකත් එක්ක යන එක ඊට වඩා හොඳයි කියලා මම හිතුවා. ඉතින් අද අපි කට්ටිය යනවා. yeah. Thank you for 58 subscribers. I'm so lucky to have Ikmantama 58 subscribers. And also have a good video එක ඉස්සරහට වෙනකම් බලන් ඉන්න කියලා මම ඉල්ලනවා. ෆොටෝස් ටික නම් මම නෙමෙයි ගත්තේ අපේ මල්ලි. ඉතින් yeah. ඕවා තමයි තියෙන ෆොටෝස් ටික. අපි ඔහොම තමයි බර්ත්ඩේ එක සැමරුවා. ඊට පස්සේ පළවෙනිදා අපි පාන්දර ඕවා ටික පත්තු කරා. අපි ඊට පස්සේ උදේ කිරි තුරුවා. And if you are new, please subscribe me and share with your friends too. Hi, the second day එක ඉතින් අද January 1st. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති අද පාන්දර අපි මොනවද බම්බර චක්‍ර ඒවා ඇරියා. අදත් සමහරට අද රැටත් අපි ඒක කරයි. බලමු. මම දැන් වෙලාව ඔයගොල්ලන්ට කියන්න නැත්නම් ඔයගොල්ලෝ දැන් 2:01 දවල් වෙලා තියෙනවා. ඒ අද උදේ ස්පෙෂල් දෙයක් අද උදේ එක මම ඔයගොල්ලන්ට දාන්න ඇති නේද
කෑවිලි කෑවා. ඉතින් ඒවා අපි ඕඩර් කරලා ගෙනාවා. ඉතින් එහෙම තමයි. ඉතින් අපි කට්ටිය විතරනේ, අපේ පවුල කට්ටියයි, ලොකු අම්මිලු තාත්තා විතරයි මේ ගෙදර ඉන්නේ. ඉතින් සමරන්න අපි කීතුරුවා 3 පැත්තකට හැලුණා. හරියට මෙහෙම වගේ හැලුනේ. මම දැන් මොනවද කරන්නේ? මම දැන් කේක් කනවා. ශමායාගේ බර්ත්ඩේ කේක් හැල්ලා කනවා. මේක sugar free ද මන්දා. අයිසින් එක විතරයි sugar තියෙන කේක් එක ගෙනහා. මේක ගොඩක් හොඳයි. අපේ පවුල කට්ටිය ඉතින් sugar දේවල් වලට කන්න ආස නැහැ. අපේ තාත්ති ඇර. ඉතින් එතකොට එහෙම වුණොත් කේක් එක උපුස් කරනවා. නැත්නම් අපි වෙන කෙනෙක්ට දෙනවා. ඉතින් මේක එක ඇත්තටම ඉතුරු නැහැ. දැන් එන පොඩි කෑල්ලයි තියෙන්නේ. ඔක්කොම ඉවර වෙනවා. මොකද sugar free ඉඳලා කියන්නේ කේක් එකේ sugar නැහැ. අයිසින් එකේ sugar. ඉතින් ඒක අපිට ගන්න තියෙනවා. රියෝ එකෙන් ගෙනාවේ. අපි සාමාන්‍යයෙන් ඒකෙන් තමයි කේක් ගේන්නේ බර්ත්ඩේස් වලට. අපි කස්ටමයිස් කරන්න බෑ. නිකම්ම අරන් එනවා අම්මිගේ බර්ත්ඩේ එකට. හැම දැන් අපේ ලොකු අම්මිලාගේ ඇනිවර්සරි එක එනවා. ජනවරි වල අපේ අම්මිලාගේ ඇනිවර්සරි එකක් එනවා. බලන්න මොනවද කරන්න වෙන්නේ කියලා. මොකද ලොකු දේවල් මේ දවස් ටිකේ කරන්න බැරි නිසා අපිට පුළුවන් විදියට අපි කරනවා. අපි අද ගිෆ්ට්ස් දුන්නා. ලොකු අම්මිට ලොකු තාත්තටයි. ඒකේ ෆොටෝස් දාන්නවා. තමයි දවසේ ලොකු පාටි නැහැ. වෙනදාට අපි කසින්ස්ලා ගෙදර ගිහිල්ලා නටලා කෑම කාලා කෑම ඕඩර් කරලා නැත්තම් අපි පිට්සා හට් එකට හරි ගිහිල්ලා එන්ජොයි. ඒක ඉතින් මෙදාසාරේ බෑ. ඉතින් කට්ටිය අපේ පැත්තේ අවුල් වගේනේ. ඒත් ගන්න බෑ. මොකද ඒක අපේ පැත්තට විතරයි නෙමෙයි මුළු අපේ තියෙන මේ හින්දා කට්ටිය ඉතින් ඉච්චර පාටි දාන්නෙත් නෑ. රචින් නෑරියට ඉලාකුරු පත්තු කරාට ඉච්චර පාටි සිංදු දාලා පාටි දාන්න ගතියක් වයිබ් එකක් එන්නේ නැහැ. අතරම කිව්වා. ඉතින් තමයි තත්ත්වය. මම කොණ්ඩේ කපුවා. පළවෙනි වීඩියෝස් දැම්ම නැහැ. මොකද වීඩියෝස් ගන්න බැරි නිසා. It's not good to take videos, photos කියන්නේ not the old photos එහෙම ගන්න බෑනේ. එළියෙන් ගන්න නිසා මේ ඇතුළේ ඉල ගන්න බෑ. ඒ හින්දා ගත්තේ නැහැ. It's not good. කේක් එක රායි. එහෙම තමයි ඉතින් අපි බර්ත්ඩේ පාටිස් කිව්වත් අපි කට්ටිය තමයි සමරන්නේ. අපේ ගෙදර ඉන්න කට්ටිය කසින්ස්ලාට කියලා එහෙම ලොකු ඒවා දාන්නේ. මොකද it's kind of like family එකත් එක්ක බර්ත්ඩේ පාටි එකක්. ඔයගොල්ලෝ කවදා හරි කරනවා නම් family එකත් එක්ක බර්ත්ඩේ පාටි එකක් නැත්නම් සෝලෝ පාටි එකක් වගේ තනිය පාටි එකක් ඊට කලින් family එකත් එක්ක කළවන්න. ඔයගොල්ලෝගේ ගෙදර කට්ටියත් එක්ක කළවන්න. that's so good. හරි enjoyment එකක් තියෙනවා, happiness එකක් තියෙනවා. it feels so good. Then just try and see.
ඔයාලා try කරලා තියෙනවා නම් comment එකක් දාන්න. මොකද I know that vibe. අපි ගොඩක් වෙලාවට එහෙම තමයි කරන්නේ. ඔය ලොකු numbers තියෙන්නේ 20 25 ඒ වගේ වෙලාවල් තමයි ලොකු පාටි ගන්න. ඉතින් පොඩි කාලේ නම් එන්නට ලොකු පාටි ගත්තා. දැන් එහෙම නෑ මම පාටි වලට අවශ්‍යත් නෑ මම බර්ත්ඩේ පාටි ගන්නවට වඩා හොඳයි. මිනිස්සු නැති බැරි නැත්නම් පොඩි අයට මඩ වල ඉන්න ඒගොල්ලන්ට උදව් කරන එක තමයි කරන්නේ. ඉතින් guys වීඩියෝ එක මම end කරනවා. මොකද මට එච්චර වීඩියෝ දාන්න දේවල් නැහැ. ඉතින් ඒ වගේම if you are new, please subscribe me and also share with your friends if you think this video is good. So bye.